එතකොට අපි every other day English program එක දැන් පටන් ගන්නවා. අද දවසෙත් දැන් කලින් මම වීඩියෝ එකක් දාලා දැන් ඇත්තටම දවසක් කර දවසක් කිව්වට මොකද මේ පොයේ දවසේ දුනා පොයේ දවසේ බැරි වුණා. ඊට පස්සේ කොහොම හරි ටිකක් අර විධිමත් ආරම්භයක් තමයි තියෙන්නේ. ඒ වුණාට හැකියතාක් උත්සාහ කරනවා මේක ඉදිරියේදී ස්ථාවර කරගන්න මේ දවසක් කර දවසක් කන්ටෙන්ට් එකතු කරන විදිහට මම එකපාරක් වොයිස් රෙකෝඩින් හරහා කන්ටෙන්ට් එකක් දැම්මා. දැන් ඇත්තටම මේ every other day English program එකට කවුරු හරි join වෙන්න කැමති නම් එයාට පුළුවන් WhatsApp ඇමතුමක් ලබා දෙන්න. ඉතින් අපි ඒ ගැන සඳහන් කරන්න ඕනේ. මොකද WhatsApp ඇමතුමක් නෙවෙයි WhatsApp message එකක් දැම්මම නම් හරි මේ every other day English program එකට join කරගන්න කියලා. එතකොට ආ WhatsApp group එකට join කරනවා. හරි දැන් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. මම හිතන්නේ live කවුරුත් තාම නම් සම්බන්ධ වෙලා නැතුව ඇති YouTube එක හරහා නම් බලන පිරිසක් ඉන්නවා. නමුත් Zoom එක හරහත් මේක යනවා. එතකොට Zoom එක හරහා live සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් ඕනනම් මේකට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න. ඉතින් ඒකට අවස්ථාව තියෙනවා නම් මේ වෙලාව ගොඩක් අය කාර්යබහුල වෙලාවක් ඒ කොච්චර කාර්යබහුල වෙලාවක් වුණත් මේක රෙකෝඩින් එක හරි බලලා පුළුවන් නම් ඒ වැඩේ කරන්න ඔයාලට පුළුවන් නම් වටිනවා. ඉතින් දැන් අපි අද පටන් ගන්නේ දෙවනි දවස විදිහටනේ. එතකොට මේ දෙවනි දවසේ මම අද දවසේ පොඩි දෙයක් උගන්වනවා. ඒ උගන්වන දේ එතකොට ඔයාලට පුළුවන් හෙට දවසේ ප්‍රැක්ටිස් කරන්න ඉදිරියට ප්‍රැක්ටිස් කරන්න. පළවෙනි දවසේ උගන්වපු දේවල් ටිකක් තිබුණා. හරිද? දැන් මම මේ බෝඩ් එකේ ලියලා තියෙන සෙන්ටෙන්ස් එක ගැන පොඩ්ඩක් කියන්න. ඉතින් ඒකත් එක්ක චූටි අදහසක් දෙන්නම්කෝ දැන්. හරි. මේ බලන්න. දැන් මෙතන ලියලා තියෙනවා the quick brown fox jumps over the lazy dog. හරි. This sentence contains all English letters. දැන් මෙතන මම කරලා තියෙනවා වැරද්දක්. ඔන්න මම වැරද්ද හරි ගස්සනවා දැන්. මේ බලන්න වැරද්ද. මොකක්ද? ඉංග්ලිෂ් කියන එක සිම්පල් අකුරකින් ලියලා තියෙනවා නේ. ඇත්තට මම මේ රයිටින් සම්බන්ධව අයිඩියා එකක් දෙන්න තමයි මේක ලිව්වේ. ඇත්තට මේකේ අකුරු ලියන විදිහ ප්‍රමිතිය සහ අකුරු වර්ග කොහොමද බෙදෙන්නේ ලේඛනයට අදාළව කියන කාරණාව ගැන චූටි අයිඩියා එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඉංග්‍රීසි දැන් අපි මුලක ඉඳන් කොනක ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කටයුත්තක් නෙමෙතෙන්දි සිද්ධ කරන්න හදන්නේ. එතකොට මේ ඉංග්‍රීසි අපි ලියන එකත් මේකට අදාළයි. එතකොට මේක මේ ස්පෝකන් විතරක් නෙවෙයි. දැන් මේක ඇතුලේ අපි කතා කරන්න ඕනි ප්‍රධාන ස්කිල්ස් හතරම ඩෙවලොප් කරගන්න විදිහක්. ඒකට අවස්ථාවක් දෙන්න ඕනි. ඉතින් මේ අවස්ථාව දෙන්න තමයි දැන් මේ වැඩපිළිවෙල සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ වාක්‍යයක් ලියාගෙන දැන් මොකද්ද උගන්වන්න හදන්නේ කියලා හිතනවා ඇති. සමහරවිට මේ වාක්‍ය පුරුදු අයත් ඇති. මේ වාක්‍යයේ තියෙන විශේෂත්වය තමයි නේද? මේකේ තියෙනවා හැම ඉංග්‍රීසි අක්ෂරයක්ම ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. ඒ කියන්නේ A to Z සියලුම අකුරු ලියවුණු වාක්‍යයක්. ඒතර මේ වාක්‍යය ලියලා ඔයාලට පුළුවන් ඔයාගේ අත්අකුරු හදාගන්න. ඉංග්‍රීසි අකුරු ලියනකොට ඔයා වැරදි කරනවද කියන එක පොඩ්ඩක් ඔයා සැලකිලිමත් වෙන්න. දැන් මෙතෙන්දී අපි කැපිටල් අකුරු ලියලා තියෙන්නේ මෙන්න මෙතන කැපිටල් අකුරක් ලියලා තියෙනවා. හරිද? මෙතන T අකුර කැපිටල් ලියලා තියෙනවා. දැන් එතකොට දැන් මම ඇල්ෆබෙට් කියන වචනේ ලියනකොටත් ඒ අකුර කැපිටල් ලියලා තියෙනවා. මෙතන ලේසි කියන වචනේ ලියනකොටත් L අකුර කැපිටල් ලියලා තියෙනවා. දැන් මම එක වැරද්දක් මම මෙතන හරි ගැස්සුවා. ඒ කියන්නේ මෙතන කිසිම වෙලාවක සිම්පල් ලියන්න මට බෑ. ඔයාලත් මතක තියාගන්න ඉංග්‍රීසි කියන වචනේ කවදාවත් ඒ සිම්පල් අකුරකින් ලියන්නේ නැහැ. ටයිප් කරද්දිවත් ඒ වැඩේ කරන්න එපා. ඒ කියන්නේ SMS එකක් ගහනකොට chat එක ටයිප් කරනකොට හරි ඉංග්‍රීසි කියන වචනේ සිම්පල් අකුරෙන් ලියන්න එපා. එතකොට ඒක අනිවාර්යයෙන්ම E කැපිටල් වෙන්න ඕනේ. ඒකට හේතුව ඒක ප්‍රොපර් නවුන් එකක්. ප්‍රොපර් නවුන් එකක් කියලා කියන්නේ නිශ්චිත නාම පදයක්නේ. නිශ්චිත නාම පදයක් කියලා කියන්නේ මොකක්ද කියලා තව පොඩ්ඩක් කල්පනා කරොත් එහෙම නිශ්චිත නාම පදයක් කියන්නේ අපි සුවිශේෂී එක් යම්කිසි නිශ්චිත දෙයක් හඳුන්වන වචනයක්. දැන් අපි සමහර ලාවට ටැමිල් කියලා කියනවා. ටැමිලුත් එහෙමයි. ඒතකොට ඒකත් භාෂාවක නමක්නේ. භාෂාවක නමක් කියන්නේ කොහොමත් ඒක නිශ්චිත වෙන්න ඕනේ. ඒතකොට ඒ නිසා ඒ භාෂාවේ නම නිශ්චිත නාම පදයක් වෙන හේයින් අනිවාර්යයෙන්ම එහි පළමු අකුර කැපිටල් ලිය යුතුයි. ඒතකොට මේ ඇල්ෆබෙට් කියන වචනේත් ඉංග්‍රීසි වල ප්‍රොපර් නවුන් එකක් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ ඒකෙන් නිශ්චිතව හඳුන්වන්නේ ඉංග්‍රීසි හෝඩිය නිසා. ඒතකොට මේ ඇල්ෆබෙට් කියන වචනේ අපි දැන් වෙනත් හෝඩි සඳහාත් භාවිතා කරනවා. එතකොට මේ හෝඩිය කියන එකට අදාළ වචනේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් කියනකොට මේක මේ ප්‍රේස් එක EA කැපිටල් තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒක එහෙම තියන්න ඕනේ. ඒක කවදාවත් අපි ඇල්ෆබෙට් කියන එක මෙහෙම ඇල්ෆබෙට් කියලා කොහොම ලියන්නේ නැහැ. ඒකත් දැනගන්න. ඒකත් එක්ක
මෙතන වැරද්ද කරලා තියෙන වැරද්ද හරි ගස්සනවා. දැන් මේ එල් අකුර මෙතන කැපිටල් ලිය වෙන්න බෑ. මොකද මේක දැන් ලේසි ඩොග් කියන එක මේ සාමාන්‍ය ඇඩ්ජෙක්ටිව් එකක් තමයි මේ ලියලා තියෙන්නේ. හරිද? ඒතකොට ඒක සිම්පල් අකුරක් වෙන්න ඕනේ. දැන් කැපිටල් අකුරු ලියන හැටි කියලා දෙනවා කියලා මම මේ දැන් උත්සාහයක දරුවොත් එහෙම කැපිටල් අකුරු සාමාන්‍ය බොක්ස් මොඩල් එකක් තියෙන්නේ. එතකොට ඒවා නේද සමහරවිට මේ වගේ දැන් A අකුර ගත්තොත් ත්‍රිකෝණාකාර හැඩයක් තමයි තියෙන්නේ. හරිද? B අකුර ගත්තොත් සම්පූර්ණ අර ඔහම නේද? මේ වගේ අර ආකෘතික මේ ස්වභාවය ටිකක් අර බොක්ස් මොඩල් එකකට තමයි යන්නේ. ඒ නිසා තමයි මේකට අපි බ්ලොක් ලෙටර්ස් කියලාත් කියනවා. හරිද? කැපිටල් අකුරු. කොහොම හරි කැපිටල් අකුරු ලියන එක ගැන මම හිතන්නේ කාටවත් එම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය සමහර විට K අකුර ගත්තොත් දැන් මේ K අකුර තියෙන්නේ සිම්පල් K අකුරක්. ඒකට හේතුව දැන් මේක මෙතනින් හොමිරක් ඇන්දොත් එහෙනම් මේකේ උඩට කෑල්ලක් එනවා. හැබැයි දැන් කැපිටල් K අකුර ලිව්වා නම් ඒක මේ විදිහට බොක්ස් මොඩල් එකට එන්න ඕනේ. හරිද? දැන් මම මේ අකුරු ලියන එක ගැන දෙයක් කියලා දෙන්නේ මේ බොහොම සරල දෙයක්. ඒතර අකුරු වර්ග බෙදෙනවා. ඔයාලට මේකෙත් vocabulary ගන්න පුළුවන්. දැන් මොන හරි දෙයක් ඇතුළත් වෙනවා කියද්දි contain කියලා අපි කියනවා. ඒතකොට මෙතන this sentence කිව්වම මේ වාක්‍යය මේක තුල අන්තර්ගත වෙනවා contain. මේකට s එකක් දාලා තියෙනවා. s එක දාලා තියෙන්නේ මේක this sentence කියන එක ඒක වචන නිසා. ඒතකොට මම මේ කරුණ ඉදිරිපත් කරන්නේ facts ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය facts ඉදිරිපත් කරන්න පාවිච්චි කරන්නේ simple present tense එක. ඒතකොට simple present tense එකේ අපි අමතක කරන්නම හොඳ නැති අතිශය වැදගත් grammar rule එක තමයි මේ subject එක singular වෙන අවස්ථාවලදී verb එකට s එකක් දාන grammar rule එක. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ විදිහට තමයි මේ වාක්‍ය ගොඩනගලා තියෙන්නේ. මේක fact එකක් නේ. මේක කරුණක්. ඒතර කරුණු ඉදිරිපත් කිරීම සඳහා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවේදී simple present tense එක. නම් මෙම වාක්‍යයෙහි අන්තර්ගත වෙයි. This sentence contains all English letters in English alphabet. English alphabet එකේ තියෙන සියලු අක්ෂර මෙම වාක්‍යයෙහි අන්තර්ගත වෙනවා. ඒක තමයි මේ වාක්‍යයේ තියෙන විශේෂත්වය. හරිද? ඉතින් මේකේ දැන් වාක්‍ය අපි බලමු the quick brown fox. මේක මේ නිර්මාණාත්මක වාක්‍යයක්. හැබැයි මේක මේ ඇත්තටම සිද්ධ වෙච්ච අවස්ථාවක් පිළිබඳ වීඩියෝ එකක් මම දැක්කා. ඒ කියන්නේ මේ AI generated වීඩියෝ එකක් නෙවෙයි. දැන් අද වෙනකොට වීඩියෝ සහ ෆොටෝග්‍රාෆ්ස් කියන දේවල් පවා මේ පිළිගන්න බැරි තැනකට ඇවිත් තියෙනවා. මොකද මේ AI තාක්ෂණෙත් එක්ක ගොඩක් නිර්මාණය වෙච්ච බොරු වීඩියෝස් සහ බොරු ෆොටෝස් තියෙන නිසා. හරිද? මම දැක්කා මේ quick brown fox jumps over the lazy dog කියන එකට අර ඇත්තටම වෙච්ච අවස්ථාවක වීඩියෝ ක්ලිප් එකක් ෂෝට් එකක් තියෙනවා YouTube එකේ. මම පස්සේ වෙන්නන්නම්. දැන් මම මේ ලෙසන් එක එක්ස්ප්ලেইন කරාට පස්සේ මේ වීඩියෝ එක. එතකොට මේකේ මේ the කියන වචන නිශ්චිත පදේනේ. ඒක යොදලා තියෙනවා quick brown fox කියන එකත් එක්ක. මට අද මේ sentence එක මෙතන ලියාගෙන මේ පැහැදිලි කරන්න ඕන වෙච්ච කාරණා කීපයක් තියෙනවා. එතකොට මේක ඇත්තටම බේසික්ස් වලට අදාළයි. දැන් අපේ මේ පාඨමාලාව හෝ එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක හරිද මොනවා හරි නමකින් අඳුන්න ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මේක කවද පටන් ගන්නවද කවද ඉවර වෙනවද වගේ එකක් නැති නිකන් එහෙම එකක් නේ. ඇත්තට මම කියන්නේ මම එතනින් දෙන්න හදන සිග්නල් එක තමයි දැන් මට පුළුවන් පාඨමාලාවක් පටන් ගන්න මේ මාස 6කට ප්ලෑන් කරලා එහෙමනම් අවුරුද්දකට ප්ලෑන් කරලා හෝ මාස 3කට ප්ලෑන් කරලා හෝ එහෙම පාඨමාලාවක් පටන් ගන්න පුළුවන්. නමුත් මම ඒක කරනවා නම් ඒක හරියට විධිමත් වගකීමකින් කරන්න ඕනේ. ඒ විදිහට වෙලාව වෙන් කරගෙන ඒ විදිහට පටන් ගන්න ඕනේ. ඉතින් දැන් ඒකට මම හිතනවා ඒකට අවස්ථාව ලැබුණ ගමන් මම එකක් පටන් ගන්නවා එහෙම පාඨමාලාවක්. දැන් මේක ගැන හිතන්න බෑ මේකට සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම මට කියන්න තියෙන දැන් මේ වීඩියෝ එක බලයි දැන් කලින් වීඩියෝ එකත් මම දැක්කා 18ක් වගේ ප්‍රමාණයක් බලලා තියෙනවා නමුත් අපි හදලා තියෙන ගෲප් එකේ නම් 30 ගානක් 30ට ඉක්ම වූ ළමයි ප්‍රමාණයක් නැත්නම් ශිෂ්‍ය ප්‍රමාණයක් ඉන්නවා ඉතින් ඒ වුණාට හැමෝම බලලා නැහැ ඉතින් ඕක තමයි කතාව ඒක ඉතින් කොහෙත්ම තමයි මම දැක්කා මේ ඉපිරිද දවසක මේ ලක්ෂයක් විතර සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න මේ ගුරුවරයෙක් වීඩියෝ එකක් දාලා තියෙනවා මේ ලයිව් බලනකොට බලන්නේ 23ක් නැත්තම් 25ක් වගේ YouTube එක හරහා. එතකොට නමුත් ඉතින් පස්සේ හරි වීඩියෝ එකට views එනවා ගොඩක් මොකද ලොකු subscribers ප්‍රමාණයක් ඉන්න නිසා. එතකොට දැන් මම කිසි වෙලාවක මේ මගේ YouTube එකට දාන වීඩියෝ එක මම කියන්නේ නැහැ මේ මාව subscribe කරගන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න. එහෙම කියන්නේ නැහැ. මට එහෙම කියන්න අවශ්‍යතාවයක්වත් නැහැ. එහෙම ඕනෙත් නැහැ. එහෙම කරන්න ඕනේ නැහැ. ඔයා බලලා ඉගෙන ගන්නකො. හරිද? තව කෙනෙකුට මේක දෙන්න ඕනේ නැහැ. දෙන්න මොනවද තියෙනවා නම් දෙන්න. ඒක ඉතින් වාට හිතවත්ම කෙනෙකුට දෙනවා නම් වටින දෙයක් දෙන්නේ. නේද? හරි. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ වැඩ ටික කියලා. දැන් මම අද දවසේ මේ වෙලාව වෙන් කරගත්තේ දැන් මට ලැබිලා තියෙන පැයක වගේ වෙලාවක්. හරිද? මේ පැයක වගේ කාලේ ඔයාලා වෙනුවෙන් වෙන් කරේ අද දවසේ නිදහස හම්බුන වෙලාව. නිදහස කියන එක ගොඩක් අඩු වෙච්ච නිසා වොයිස් එකකින් හරි වීඩියෝ එකක් දාන්න බැරි තරම් නිදහස අඩු වෙච්ච දවස් ටිකක් තමයි පහුගිය දවස් ටිකේ
තිබුණේ. ඒ ගැන කනගාටු වෙනවා. දැන් මේ සෙෂන් එක මේ විනාඩි කිහිපය ගත කරන්න හදන්නේ ඉංග්ලිෂ් රයිටින් සම්බන්ධව අයිඩියා එකක් දෙන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊළඟට ඉංග්ලිෂ් රීඩින් සම්බන්ධව අයිඩියා එකක් දෙන්න ඕනේ. දැන් අපි ෆෝකස් කරන්නේ ගොඩක් වෙලාවට ස්පීකින් කියන පැත්ත විතරක් වුණොත් ඒකත් බැලන්ස් නැහැ. ඒ කියන්නේ අපි ස්පීකින් ඇත්තටම හදාගන්න ඕනේ. ඒ කියන්නේ most important thing is to speak language. ඒ කියන්නේ වඩාත්ම වැදගත් දේ තමයි භාෂාව කතා කරන එක. ඒක තමයි ෆස්ට් තිං රයිට්. ඒ නිසා භාෂාව යූස් කරනවා කියලා කියද්දී භාෂාව වැඩි හරියක් කරන දේ තමයි යූස් කරනවා කියලා කතා කරන එක. නමුත් දැන් අපිට ඉංග්‍රීසි කියන දෙවන භාෂාව සෙකන්ඩ් ලැන්ග්වේජ් එක අපිට ඉංග්‍රීසි කතා කරන්න තියෙන අවස්ථාව අඩුයිනේ සමාජයේ. ඒතර අපිට මේක ලියන්න තමයි වැඩි හරියක් අවස්ථාව ලැබෙන්නේ. අපිට එක්ක chat එකක් විදිහට ඊමේල් එකක් විදිහට ලියන්න දැන් ගොඩක්ම මම දකිනවා කාර්ය බහුල සහ මේක රැකියාවක් විදිහට මේක කරන කට්ටිය මේක රැකියාවක් විදිහට ඉංග්‍රීසි භාවිතා කරන තමන්ගේ working environment එකේ ඉංග්‍රීසි use කරන කට්ටියට ගොඩක් වෙලාවට මේක written format එකකට තමයි use කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒතර ඒ නිසා ඒක වැදගත් වෙනවා. ඒ කියන්නේ ඉස්සරහට ඔයාලා වුණත් රැකියාවකට ගියාට පස්සේ රස්සාවක් කරන අවස්ථාවකදී ඔයාලට මේක පාවිච්චි කරන්න වෙන වැඩි හරියක්ම written format එකේ කතා කරන්න ලැබෙන අවස්ථා විතර අඩුයි. ඒක තමයි ප්‍රායෝගික තත්ත්වය ලංකාව ඇතුලේ. හරි ඉතින් ඒ නිසා රයිටින් කියන එක ගැන අවධානය යොමු කරගන්න ඕනේ. එතකොට මම මේකෙන් අද දවසේ රීඩින් සහ රයිටින් සම්බන්ධ විශේෂ කාරණා කීපයක් මේක මෙහෙම ලියාගෙන කියලා දෙන්නයි ලෑස්ති වෙන්නේ. මුලින්ම දැන් මේක මේ සෙන්ටෙන්ස් එකේ තියෙන විශේෂ ඉම්පෝටන්ස් එක තමයි රයිට් මේකේ තියෙන very important fact එක තමයි මේ අකුරු 26ම මේකේ තියෙන එක. එතකොට දැන් මම මෙතන මේ අකුරු 26 වර්ග 3කට බෙදන්න හදන්නේ. අකුරු 26 වර්ග 3කට බෙදන්න හදන්නේ. මේ අකුරු 26 වර්ග 3කට බෙදනවා කියද්දි මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ මේ සිම්පල් අකුරු. හරිද? සිම්පල් ලෙටර්ස්. දැන් මෙතන පුතේ මේකේ T අකුර ඇරුණකොට මේ T අකුර ඇරුණකොට ආයේ කිසිම අකුරක් කැපිටල් නැහැනේ. දැන් මෙතන දැන් බලන්න මේ දැන් මම මෙතන වරද්දලා තිබ්බ එක මම හරි ගැස්සුවා. දැන් ඒක මම මේ එච්චර අර ඒ කියන්නේ ලොකුවට හිතලා ලිව්වේ නැහැ. එතකොට ඒ වෙච්ච මිස්ටේක් එකක් කියලා හිතන්නකෝ මේක L අකුර කැපිටල් ලියවෙච්ච එක. එතන මෙතන ඉංග්‍රීසි මම වරද්දාවේ හිතලම. එතකොට ඒකට මට වාට කියන්න ඕන දැන් නැත්නම් මෙතන ඉංග්‍රීසි කැපිටල් ලියලා මෙතන ඉංග්‍රීසි සිම්පල් ලියන්න හේතුවක් නැහැ. ඒතර මම එහෙම ලිව්වේ දැන් මේක එහෙම වෙන්න බෑ. කොහේ ලිව්වත් මේක කැපිටල් ලියන්න ඕනේ. මොකද මේක භාෂාවක නමක්, නිශ්චිත නාමපදයක් භාෂාවක නමක් කියන එක හැම වෙලාවෙම කැපිටල් අකුරකින් තමයි පටන් ගන්න ඕනේ කොතන ලිව්වත්. ටැමිල් කියලා ලිව්වත්, සිංහල කියලා ලිව්වත් ඔයා මතක තියාගන්න සිංහල කියලා ලියනකොට උනත් ඉංග්‍රීසි වලින් ලියනකොට S මෙහෙම ලියලා ඔන්නෝම සිංහල කියලා ලියන්න එපා කොහෙවත්. ඒක වැරදි. හරිද? එතකොට මේක අනිවාර්යයෙන්ම S කැපිටල් ලියන්න ඕනේ. ඒක එහෙම දෙයක් තියෙනවා. ඒක ප්‍රොපර් නවුන් එකක් නිසා. හරිද? ප්‍රොපර් නවුන් එක always start with the capital letter. හරිද? ප්‍රොපර් නවුන් එක කොටස් 3ක් තිබ්බොත් කොටස් 3මත් යන්නේ කැපිටල් වලින් තමයි යන්නේ. ඔයාගේ නම ලියන එක ඔයා හොඳට උදාහරණයකට ගන්නකොද? ඔයාගේ නම ලියනකොට දැන් උදාහරණයකට මම හොඳ උදාහරණයක් ගන්න. දැන් ඔක ටයිප් කරනකොටත් ඔය ගැන සැලකිලිමත් වෙන්න. දැන් ඔය ලයිව් සම්බන්ධ වෙලා ඉන්නවා අපේ ළමයෙක්. දැන් සෙව්වන්දි කියලා ටයිප් කරලා තියෙනකොට S එක සිම්පල් තියෙන. ඒක වැරදි. එතකොට ඔයා ඉනිෂියල්ස් දානකොට දැන් MKU හරි දානවා. හරිද? එතකොට ඒක හරි. එතකොට ඒක රීනේම් කරගන්න හරියට දැන් ඒ කියන්නේ එතකොට ස්පේස් එකක් චූටි ස්පේස් එකක් තියන්න ඕනේ ඒ ඉනිෂියල්ස් ටික දාලා ඊට පස්සේ ඊළඟ පළවෙනි අකුර කැපිටල් වෙන්නත් ඕනේ. ඒක වැඩි හිතන්න නැතුව කරන දෙයක්. නමුත් අර මේ දැන් අපි මීටින් එකකට ජොයින් වෙනකොට Zoom එකට ජොයින් වෙනකොට ඊළඟට අපි සමහර ලාවට මොකක් හරි ඊමේල් එක සබ්ජෙක්ට් එක ලියනකොට මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ කැපිටල් අකුරකට චේන්ජ් කරගන්න ඕනේ තමන්ගේ නම ලියනකොට. හරි? හරි. ඒ වැරද්ද හදාගත්තා ඊළඟ. හරි. හොඳයි. දැන් එතකොට මම මේ කියන කාරණාවට එන්නම්. දැන් කැපිටල් අකුරු පැත්තක තියෙන කැපිටල් අකුරු ඔක්කොම මේ වගේ බොක්ස් හැඩයකටනේ තියෙන්නේ. කැපිටල් අකුරු ටික ලියන හැටි ගැන අමුතුවෙන් මට කියලා දෙන්න තරම් දෙයක් නැහැ. නමුත් මේ සිම්පල් අකුරු ලියනකොට ගොඩාක් වැරදි කරනවා ළමයි. ළමයි කියලා කියන්නේ මේ භාවිතා කරන ලියන අය. හරිද? සමහරට ඔයාගේ අකුරු මේ අපැහැදිලි වුණාට ඒකේ මේ අමුතු ලස්සනක් නැති වුණාට කමක් නැහැ. හැබැයි නිසි ප්‍රමිතියට තියෙනවා. මොකද අකුරු පැටලෙන්න බෑ. මේ ලියලා තියෙන දේ කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් වේද අකුරු ලියන්නේ නැහැ. හරි දැන් ડોක්ටර් කෙනෙක් ලියන අකුරු ගැන කතා කරොත් ඒක වෙනම කතාවක්. මේගොල්ලෝ ඒක හදාගෙන තියෙන විදිහක් නේක. ඒක හැමෝටම කියවන්න බැරි වෙන විදිහට ඒක ලියන්නේ. ඒවා සමහරට ඒ වෘත්තියම ඇතුලේ තියෙන කුහකකම් එක හදාගන්න කාරණා. මම නම් දකින්නේ ඒක ඇත්තටම කුහකකමක් එක්ක හදාගත්ත කාරණාවක් නැත්නම් කම්මැලිකමකටවත් මේගොල්ලන්ගේ මේ දැනුම මදිකමකටවත් ලියන එකක් නෙවෙයි. මේක සමහරට ෆාමසිස්ට් කෙනෙකුටයි ඒගොල්ලන්ටයි විතරක් කියව ගන්න පුළුවන් විදිහට මේක ලියන්නේ. ඒගොල්ලන්ගේ වෘත්තිය ඇතුලේ දැන් මේ බෙහෙත කියවලා සාමාන්‍ය මේක කොමන් මේ නොලෙජ් එකක් බවට බෙහෙත් සම්බන්ධව යන අදහස සමාජගත වෙන එක වළක්ව ගන්න තමයි දොස්තර ලෝක කරන්න කියලා ඒක තමයි මගේ හිතේ තියෙන්නේ. කොහොමත් ඔය වෛද්‍යවරු සහ නීතිඥවරු කියන අය වෘත්තීය වශයෙන් සෑහෙන කුහකකමක් තියෙන මිනිස්සු වගේක් කියන එක බව මම තේරුම් ගන්න තියෙන දෙයක්. හැබැයි ඒක කියලා ඒගොල්ලෝ අපිට ඉම්පෝටන්ට්. එතකොට ඒගොල්ලෝ
මේ ඔය විදිහේ විවිධ දේවල් කියන්නේ තමන්ගේ වෘත්තීය ආධිපත්‍ය මේකේ පවත්ව ගන්න දැන් මේක මම YouTube live එකට දානවා මේක YouTube එකේ මම අයින් කරන්නෙත් නැහැ හොරේ වෛද්‍යවරයෙක් හරි නිකන් හරි මගේ channel එක බලන්න වෛද්‍යවරුන් වෙලාවක් නැහැ කොහොමත් නමුත් මම කියන්නේ මේක ඇයිද මේ දේ කරන්න කියන එක සම්බන්ධව මොකද්ද එහෙම දැන් කමෙන්ට් එකක් හරි දාන්න කවුරු හරි දන්නවා නම් ඒක මේකට සම්බන්ධව ඒ කියන්නේ ඇයි මෙහෙම ලියන්නේ වේදාකුරු මෙහෙම කියව ගන්න බැරි වෙන්න ලියන එක මොකක්ද මේක ඇතුලේ තියෙන දේ ඇයි මේක ලස්සනට ලියන්න බැහැ සමහර පොඩි දෙයක් පොඩි බෙහෙතක් හරිද අපි ඇමොක්සිලින් කියලා කියමුකෝ ඇමොක්සිලින් කියලා ඒගොල්ලෝ ලියන්නේ සමහර ලාවට කර්සිව් ලෙටර්ස් නේ කර්සිව් ලෙටර් රයිටින් එකට ඇයි යන්නේ කියන එක කර්සිව් ලෙටර්ස් කියලා දී ඉතින් එහෙමයි කර්සිව් ලෙටර්ස් උත් නිකන් තෝරගන්න බැහැ කොහොම එකක් ඔන්න ඔහොම ලියනවා නිකන් ඒම් අකුර විතරයි ඒගොල්ලෝගේ පේන්න තියෙන ඊට පස්සේ කොහොම තියෙනවා නිකන් පොඩි වට එක්ස් අකුරක් තියෙනවා ඉතින් ඔය වගේ තමයි ලියන්නේ හරිද මම දැකලා තියෙනවා ඒතර මේක කරන්න හේතුව මොකක්ද අර කාර්ය බහුලත්වයේද මොකක්ද කියන එක පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් දාන්න කවදා හරි දවසක මේ වීඩියෝ එක තිබ්බොත් YouTube එකේ මොකක්ද ඒකට හේතුව කියලා. හරි. මම නැත්තම් එතකොට මම එතෙන්දි සමාවිල් වෙනවා මම එහෙම කුහකයි කියලා කිව්වට මේ මොකද මේ ඩ්‍රග්ස් පිළිබඳව එහෙම නැත්තම් මේ බෙහෙත් පිළිබඳව මේ වචන සමාජගත වෙනවට කැමති නැද්ද? දැන් අපිට සමහරවිට අපිට ડોක්ටර් කෙනෙක් ලියලා දීපු රිපෝට් එකක් සමහරවිට අපි ටිකට් එක කියලා අපි කියනවා. ටිකට් එකේ තියෙන කරුණු අපි කියව ගන්න විතර ඒත් ඒ වගේ ලියලා තියෙනවා. ඒතකොට ඕක ඇයි අනිත් අය කියවන්න හොඳ නැද්ද? මොකක්ද ඒකේ තියෙන කතා ප්‍රවෘත්තිය කියන එක පොඩ්ඩක් දාන්න. ඉතින් මම දන්නේ නැහැ. මම හිතන දේ තමයි මට දැනෙන දේ තමයි එක්ස්පෝස් වෙච්ච දේ තමයි මම කිව්වේ. හරි කමෙන්ට් අදහසත් එක්කම අපි යමු දැන් ලස්සනට ඉංග්‍රීසි අකුරු ලියනවා කියන කාරණාවට. හරිද? දැන් අපි අනිකුත් වෘත්තීන් කරන අපි එතෙන්ද යන්න ඕනේ දැන් නීතිඥ මහත්තුරු ඇයි කොහොකයි කියන්නේ කියන කාරණාව පිළිබඳව ඒක වෙනම කතා කරන්න ඕනේ කාරණාවක්. හරි. ඉතින් ඒක සම්බන්ධව මගෙත් එක්ක එකතු වෙන පිරිසකුත් ඇති විරුද්ධ වෙන පිරිසකුත් ඇති. කොහොමත් ඒවා කන්ට්‍රොවර්ෂියල් කතන්දරනේ. හරිද? ඒ කියන්නේ මේවා අර සමාජයට දැම්මහම මේ මතවාද ඒකට පක්ෂව පිරිසක් ඉන්නවා විපක්ෂව පිරිසක් ඉන්නවා. සමහර ලාවට ඉතින් තමන්ගේ වෛද්‍යවරුන්ට වෛද්‍යවරුන්ට තියෙන ගරුත්වය එහෙම තියෙන වෘත්තීය ගරුත්වය තියෙනවා. ඒගොල්ලෝ මේ දැන් ඇත්තටම ඒක ගැන කතා කරන්න වෙන මාර්තුකාවක්. මමත් ලෙඩ හැදුනම බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ. මමත් නීතිමය වශයෙන් මට ප්‍රශ්නයක් ආවොත් ඒකට මම උදව් ගන්න නීතිඥවරයෙක් වශයෙන් ගාවට යන්න ඕනේ. හරිද? ඉතින් ඒගොල්ලෝ හැසිරෙන විදිහත් එක්ක සමහර තැන්වලදී අපිට සමාජගත වෙන දේවල් ගැන කියන්න හැදුවේ. ඉතින් ඕක ඕනම වෘත්තියක තියෙනවා එහෙම අර කුහකකම තියෙන කට්ටිය ඉන්නවා. වෘත්තියෙත් ඉන්නවා. හරිද? ඉතින් මම කියන්නේ වෘත්තීය කුහකකමක් නැති කරගෙන ඉස්සරහට යමු කියන එක මගේ සමාජ මතය. හරිද? සමාජ මත ඉදිරිපත් කරන වේදිකාවක් නෙවෙයි මේක ඉංග්‍රීසි උගන්වන වේදිකාවක් මම හදලා තියෙන්නේ. හරිද? එතකොට මම කිව්වා මම අර every other day English learning එහෙම නැත්නම් study platform එකක් create කරන එක තමයි මගේ මේ ආරම්භය. ඒතකොට මේක මේ මූලික ප්‍රාථමික අධීරය යන අවස්ථාවේ මේ තියෙන්නේ. හරි. එතකොට දැන් මේ අකුරු තුනකට බෙදනවා කියලා කිව්වා. එකක් තමයි long letters. long. හරිද? දැන් long letters කියන්නේ මොනවද? ඊට පස්සේ ඊළඟට short letters. short නෙවෙයි අපි ගමුකෝ short ඕනේ නැහැ. මම මේකට දාන්නම් round letters කියලා. හරිද? round letters. නැත්නම් normal sound. round අකුරු කියලා ගන්නත් පුළුවන්. හරිද? ඊළඟට අපි ගමු tall letters. tall letters. හරිද? ඔන්න ඔහම වර්ග තුනකට බෙදෙනවා. එතකොට අකුරු ලියනකොට අපි මේ ප්‍රමිතිය රැක ගන්නකොට අපිට ඉතාම වැදගත් වෙනවා මේ අකුරු සම්බන්ධ සැලකිල්ලෙන් ඉන්න. එතකොට මොනවද long letters කියලා කියන්නේ? ඒ කියන්නේ දිග අකුරු. ඒ කියන්නේ රූලෙන් පහළට එන අකුරු. දැන් උදාහරණයකට දැන් මෙතන මේ අන්ඩර්ලයින් කරත් එහෙම මේ Q අකුර රූලෙන් පල්ලෙහාට ඇවිත් තියෙනවා මෙහෙම. ඒතර මේකේ Q අකුරේ මෙන්න මේ පහළ කොටස අනිවාර්යයෙන්ම රූලෙන් පහළට එන්න ඕනේ. එතකොට දැන් අපි අකුරු ලියනකොට අනිවාර්යයෙන්ම අපි රූලකනේ ලියන්නේ. දැන් රූලක ලිව්වේ නැතත් මේක මේ ප්‍රමිතිය අපිට අර දැන් මෙතන මේ වයිට් බෝඩ් එකේ රූල් ගහලා නැහැ නේ. දැන් මම මේ ලියලා තියෙන්නේ. එතකොට ඒක රූලක් තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. නමුත් දැන් අපි හිතමුකෝ රූලක් තියෙන අවස්ථාවක් අපි හිතමු උදාහරණයකට දැන් මෙන්න මෙහෙම රූලක් තියෙනවා. හරිද? දැන් මේ රූල තියෙනවා නම් long letter එක ලියනකොට long simple letter එක ලියනකොට ඒ කියන්නේ දිග අක්ෂරය එහෙම නැත්නම් ඔව් පල්ලෙහාට කෑල්ලක් එන අක්ෂරය ලියනකොට අපි ඒකේ මැද කොටස පටන් ගන්න මේ රූලෙන්. දැන් ඇත්තට මේක රූල මනක් කල්පිතව අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ. පොඩි රූල වුණාට. හරිද? එතකොට මෙන්න මේ මැද ඒරියා එකෙන් පහළ කොටස තමයි මේ බෝලේ රවුන්ඩ් කොටස අපි ගන්න. එහෙම අරගෙන ඔහම තමයි මේ Q අකුර අපි ලියන්න ඕනේ. එතකොට පහළට කොටසක් එනවා. ඒතර ඒ වගේ පහළට කොටස් එන අකුරු සෙට් එක අපි ගත්තොත් එහෙම long අකුරු සෙට් එක. දැන් මේකේ අකුරු 26ම තියෙන නිසා අපිට පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. ඔන්න Q අකුර එහෙම long letter එකක්. ඊට පස්සේ අපිට පේනවා මේ J අකුර. මේකත් long letter එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. J අකුර ලියද්දි දැන් එතකොට මේ මෙතන මේ ඉරක් මම මනකල්පිතව දාගෙන තියෙනවා. මේකේ ඉරට උඩින් මෙහෙම තිතක් තියාගන්න පුළුවන් අපිට. ඒ මැද කොටසට චුට්ටක් උඩින් තිතක් තියලා ඊට පහළට ගෙනල්ලා මේ විදිහට J එක ලියන්න අපි පුරුදු වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් J අකුරේ සහ I අකුරේ මේ තිත අපිට දකින්න ලැබෙනවා. ඒ විශේෂයෙන්ම දැන් මෙන්න මේ I අකුර මෙතන වාඩි තියෙනවා. මෙතන පේනවා. ඒකෙදිත් අපි දැන් මේ ඉර මෙහෙම ලිව්වට පස්සේ
මේ මැද කොටසට උඩින් තමයි චූටි මේ තිත තියන්නේ. එතකොට ඒ I අකුර ලියන ප්‍රමිතිය. මේ අකුරු ලියන එකේ ප්‍රමිතියක් තියෙනවා සහ ඒක පිළිබඳව ඒ කියන්නේ ඇත්තටම අකුරු පැහැදිලිව සහ අකුරු අර ඉංග්‍රීසි අකුරු ලියන්න ඕන විදිහක් තියෙනවා. ඉතින් වෛද්‍යවරු එහෙම නොලිව්වට හරිද? ඒ වෘත්තිකව කර්සිව් ලෙටර්ස් වලට කැමති අය එහෙම ලිව්වට දැන් අපි දන්නවා උඩරට ගිවිසුම අරව මේවා ලියනකොට ඔය මේ නේද ඒවත් ඉංග්‍රීසි වලින් සුද්ධ ලිව්වත් කර්සිව් ලෙටර්ස් වලින්. ඒ කර්සිව් ලෙටර්ස් ලියන එකේ ඒ කලාවක්. ඒක කලාවක්. ඒකට මම මොකුත් කියන්නේ නැහැ. හරිද? නමුත් ඉතින් අර වෛද්‍යවරුන්ගේ අකුරු ලියන කලාව ඒක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්. ආයෙසරයක් ආයෙ ඒකට යන්න හදන්නේ මම පැහැදිලි කරන්නම් අක්ෂර වර්ගීකරණය ලොං ලෙටර්ස් ගත්තොත් ඔන්න J අකුර පල්ලෙහාට එනවා. ඊළඟට P අකුර. P අකුරෙත් අපිට පේනවා මෙතන මේ රෝමට පහින් ඒන ඉර පහලට එන්න ඕනේ. ඒක පහලට එන්න ඕනේ P අකුර. එතකොට මේ මැද කොටසේ තමයි මේ බෝලේ වගේ කොටස තියෙන්න ඕනේ. ඔන්න ඔහම එන්න ඕනේ. හරිද? දැන් සමහර ළමයි මම දැකලා තියෙනවා සමහර ළමයි කියන්නේ වැඩිහිටියෝ ඇතුළුව හරිද මේ අර පාඨමාලාව ඇතුලේ මම ළමයි කියන වචනේ මගේ හිතේ නිතර පාවිච්චි කරනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. එතකොට P එක ලියන්නේ මෙහෙම P ලියනවා සිම්පල් P. ඉතින් ඒක වැරදි. එතකොට රූලෙන් පල්ලෙහාට ඇවිල්ලා නැහැ. එක්ක රූලෙන් පල්ලෙහාට චූට්ටක් කොහොම එනවා. එහෙම අකුර ලියන්න බෑ. ඒක වැරදි. ඉතින් ඒක තමයි එතකොට ප්‍රමිතිය නෑ කියලා අපි කියනවා. හරිද? එහෙනම් ප්‍රමිතිගත අකුරු ටිකක් ලියා ගන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලම මොකද මේ රයිටින් කියන දේ නේද? ටයිප් කරනකොට ප්‍රශ්නයක් නෑ. ටයිප් කරනකොට ඉතින් කොහොමද කම්පියුටර් එකේ හරහා ෆොන්ට් එකේ තියෙන අකුරනේ ටයිප් වෙන්නේ. නේද? ඒකේ ප්‍රශ්නයක් නෑ. මේක ඔයා ලේඛනයට ගේනකොට මොකක් හරි කොළ කෑල්ලක ලියනකොට ලියන්න ඕන විදිහ තමයි මම මේ කියන්නේ. ඊට පස්සේ ආය අපිට හම්බෙන දිග අකුරක් තමයි G අකුර. සහ Y අකුර. මේ තියෙන Y අකුර. Y අකුර ලියනකොටත් ගොඩක් අය වරද්දන අවස්ථා මම දැකලා තියෙනවා. ඉතින් Y අකුර සමහරව මෙහෙම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ලිව්වත් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකේ රූලෙන් පල්ලෙහාට මේ කොටස එන්න ඕනේ. කියන්නේ මේක දැන් මම මේ රූල අඳිනකොට දැන් මේක ගෑවිලා නැහැ. නමුත් ගෑවෙන්න ඕනේ හරිනම් ඔහොම. කියන්නේ රූල මත තමයි මේ කොටස තියෙන්න ඕනේ. එතකොට දැන් රූලෙන් භාගයක් තමයි චූටි අකුරුනේ මේවා. රූලෙන් භාගයක්. ඒතර රූලෙන් භාගයක් උඩ හිඩසක් තියෙන්න ඕනේ. දැන් මේ විදිහට ලිව්වොත් ලොකුට ලිව්වොත් වැරදි. කියන්නේ මෙතන රූලෙන් භාගයක් උඩින් ඉඩ තියෙන්න ඕනේ. භාගයක්ම වෙන්න ඕනෙත් නෑ. යම් කිසි අපි 145ක් නැත්නම් 140ක වගේ ඉඩ ප්‍රමාණයක්වත් උඩින් තියෙන්න ඕනේ. කියන්නේ අපි ලස්සනට බලන්න අකුරු ලස්සන කරන්න අමුතුවෙන් ලස්සන කරන්න දෙයක් නෑ. දැන් ඔයාලගේ දැන් මේක අහන වැඩිහිටිය අයගෙන් මම කියන්නේ මේක තමන්ගේ ළමයාගේ අකුරු මේ නිසි ප්‍රමිතියට තියෙනවද කියලා චෙක් කරලා බලන්න. හරිද? එතකොට එහෙම නැත්නම් එයාට කියලා දෙන්න මේ අකුරු ලියන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒක වැදගත්නේ නේද? එතකොට ඒ අකුරු ටික ලස්සනට හදන එක අතිශය වැදගත් කියලා මම හිතනවා වැඩිහිටියෙක් විදිහට Tamanට ළමයි ඉන්නවා නම් හරිද සහ Tamanගේ අඩු සහෝදරයෝ ඉන්නවා නම් නංගිලා මල්ලා ඉන්නවා ඒගොල්ලන්ටත් මේක කියලා දෙන්න මේක වැදගත් වෙයි අකුරු ටික හරියට ලියාගන්න. ඉතින් ඒතර ඔන්න අද දවසේ එපිසෝඩ් එක රැන්ඩම්ලි මගේ අතින් සිලෙක්ට් වෙච්ච ලෙසන් එක තමයි මේක මේ මොකද්ද මේ රයිටින් වලදී මේ අකුරු ටික හරියට හදාගන්න කියන එක. හරි. ඒතර Y අක්ෂරය ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. රූලෙන් පහළට ලොං ලෙටර්ස් වල ස්වභාවය තමයි දිග අකුරු කියලා කියන්නේ. මේවා රූලෙන් පල්ලෙහාට කෑල්ලක් යනවා. නැත්නම් අපි කියනවා ග්‍රවුන්ඩ් සෙක්ෂන් එකට කොටසක් යනවා කියන එක. මම පොඩි ලස්සන මේ මොකද්ද වීඩියෝ එකකුත් නෙවෙයි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් පෙන්නන්නම් මොකක් හරි පික්චර් එකක් සම්බන්ධව මම ගාව තියෙනවා ඒ සම්බන්ධව අර ස්කයි ඒරියා ඊළඟට ග්‍රවුන්ඩ් ඒරියා ඒක කොහොමද මේ අකුරු ටික බෙදලා තියෙන්නේ කියලා පොඩි ළමයිට මේක පැහැදිලි කරන්න. හරි. දැන් අපි යමු ඊළඟට G අකුරට. මේ තියෙන ඊළඟ ලොං ලෙටර් එක G අකුර. දැන් ඒකෙත් අපිට පේනවා බෝලයක් කොහොම ඇවිල්ලා මෙහෙම පහළට කොටසක් තමයි එන්නේ. හරිද? එතකොට දැන් මේක මැද රූල මේ උඩ රූල මෙහෙම තියෙනවා. ඔහොම දැන් මේක 140ක් හරි 150ක් හරි ඔහොම යනවා. එතකොට ඔන්න G අකුර. දැන් හරි ඒ තමයි මොනවද එහෙනම් අපි long letters කියලා හඳුන්වන letters ටික. ඒ කියන්නේ දිග අකුරු කියලා හඳුන්වන අකුරු ටික. අකුරු ටික මතක තියාගන්න long letters මොනවද කියලා. හරි long letters තමයි Q අක්ෂරය අපිට හම්බ වෙනවා. මෙතන දැන් මේ මුලට පිළිවෙලට ගත්තොත් එහෙම දැන් ABCD පිළිවෙලට නෙවෙයි මේ දෙන්නේ. මේකේ තියෙන පිළිවෙල ගන්න. Q අක්ෂරය. ඊට පස්සේ J අක්ෂරය. J අක්ෂරය ලියනකොට තිතක් තියලා පහළට කෑල්ලක් එනවා. P අක්ෂරය ලියනකොට අපිට ඒක ලොං ලෙටර් එකක් බවට පත් වෙනවා. මේ තියෙන ලොං ලෙටර් සෙට් එක එතකොට හරිද? හරි Q J P Y Y අක්ෂරය සහ අවසානයේ අපි මෙතන හම්බ වෙනවා G අක්ෂරය. ඔන්න ඔය අක්ෂර අපිට long letters කියලා හඳුන්වන්න පුළුවන්. ඒතකොට round letters කියලා කියන එක අමුතුවෙන් මම හඳුන්වන්න කලින් මම යනවා ඊළඟට explain කරන්න මොනවද මේ tall letters කියලා කියන්නේ. එහෙම නැත්නම් උස අකුරු කියලා කියන්නේ. ඒතකොට උස අකුරු සාමාන්‍යයෙන් reach කරනවා තමන්ගේ රූල් මේ විදිහට රූල තියෙනවා නම් ඒ රූලේ උඩ කොටස එක්ක ගෑවෙනවා නැත්නම් ගෑවෙන්නේ නැතුව ගෑවෙන ආසන්නෙටම යනවා. almost reach කරනවා. එහෙම නැත්නම් එයාගේ long arm එක උඩ තියෙන එක ගිහිල්ලා මෙතන ගෑවෙන නොගෑවෙන තරමට උඩට යන්න ඕනි කියන එක තමයි අදහස. එතකොට මේ H අක්ෂරයයි වගේ tall අක්ෂරයක්. එතකොට H අක්ෂරයේ මැද කොටස මේ රූලෙන් පහළ අර මෙන්න මේ කොටසේ තියෙන්න ඕනේ. ඒ උඩ කොටස මේ විදිහට reach කරන්න ඕනේ above line එක. ඒ කියන්නේ මේ ඉහළ ඉර රීච් කරන්න ඕනේ. එතකොට ඒක උසයි. එතකොට භාගයේ කියන්නේ 150ක් ඉස්සරහට උඩට යන්න ඕනේ. දැන් එතකොට මැද තමයි තියෙන්න ඕනේ යාගේ මේ බෙදෙන
පුටුව වගේ කොටසේ දැන් මෙන්න මේ කොටස තියෙනුනේ මැද. ඒකේ මේ විදිහට ප්‍රමිතියට ලියන්න එච් අකුර. ඊට පස්සේ ඔන්න ඊළඟට ඕල් අක්ෂරය තමයි K අක්ෂරය. දැන් K අක්ෂරය සිම්පල් K අක්ෂරය හරි වැදගත් ඒක ලියන විදිහ ඉගෙන ගන්න එක. හරිද? අපි බලමු දැන් මම ඕල් අක්ෂර ටිකනේ උගන්වන්නේ. දැන් මම ලෝං අක්ෂර උගන්වන්න මේ විතර ගත්තේ. කියන්නේ ලෝං ලෙටර්ස් උගන්වන්න ගත්ත කොටස මකලා ඉන්නම්. හරිද? දැන් ඔන්න බලා ගන්න කොහොමද K අක්ෂරය හරියට ලියන්නේ කියලා. දැන් ඒතකොට කැපිටල් K සහ සිම්පල් K දෙකම එක වගේ ගොඩක් අයගේ. ඉතින් ඒක හදා ගන්න. අනිවාර්යයෙන්ම මේ ප්‍රමිතියට අකුරු පාවිච්චි කරන්න පුරුදු වෙන්න. දැන් මෙන්න මේ විදිහට අපි රූල කියලා උදාහරණයකට ගත්තොත් මේ තමයි රූල. එහෙනම් අපි දැන් කැපිටල් K ලියනවා කියලා හිතමුකෝ අපි. ඔන්න කැපිටල් K. ඔන්න ඔහොම K ලියන්න ඕනේ කැපිටල් K. කියන්නේ මේක අර මැද ලයින් එකෙන් තමයි දෙකට බෙදෙන්න ඕනේ ඔහොම. කැපිටල් K ලියනකොට. ඒතර කැපිටල් K සම්පූර්ණ රූලේ ගෑවෙන්න ඕන කියලා එකක් නැහැ. සමහරට කැපිටල් K එක සාමාන්‍ය විදිහට ඔය විදිහට ලිව්වා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒතර කැපිටල් K මෙහෙම ලියන අතරතුරේ සිම්පල් K ලියනකොට මේකේ දිග රූලක් එනවනේ. ඒ රූලේ අර මැද කොටසින් කොහොම බෙදිලා යන කොටසේ මෙන්න මේ කොටසෙත් තියෙන මෙතන මැද තියෙන. ඒ කියන්නේ දැන් මේ 175. හරිද? මෙතන මේක හතරට බෙදලා එකෙන් තුනක් අයින් කරලා මෙතන කොටසින් තමයි මේ දෙකට බෙදීම කරන්න ඕනේ. එතකොට තමයි හරි ලස්සනට K අකුර ලියවෙන්නේ. කියන්නේ අර යට කොටසේ මැදින් සෙන්ටර් එකෙන් තමයි මේ මෙන්න මේ හැඩේ ගන්න අපි. හරිද? ඔය හැඩේ ගන්න. ඉතින් ඒ විදිහට ඒක ලස්සනට ලියන්න මේක පුරුදු කරන්න ගොඩක් විශේෂයෙන්ම පුංචි ළමයිගේ අකුරු ලස්සනට හදන්න පුළුවන්. මේක හරියට දැනගෙන අවබෝධයෙන් බලාගෙන හිටියොත් එහෙම නැත්නම් සමහරවිට මේක ගැන අවබෝධයක් නැතුව තමයි අපි K අකුර ලියන හැටි ගැන තමයි කතා කර කර හිටියේ. අපි බලමු දැන් කොහොමද මේ K අකුර ලියන්නේ කියන එක. නේද? දැන් ඒක කතා කරලා ඉවරයි අත්‍තරම. හරි. K අකුර ලියන එක ගැන කියන ඉන්නකොට තමයි කරන්ට් එක ගියේ. right? එතකොට මේ කොහොම කරන්ට් එක යනවා කියලා කියන්නේ? මේ කරන්ට් එක යනවා කියලා කියන්නේ. කරන්ට් එක යනවා කියලා කියන්නේ. මේ ඉලෙක්ට්‍රිසිටි goes කියලා කියනවද නැහැනේ. කරන්ට් එක යනවා කියලා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලින් එහෙම කියන්නේ නැහැ නේද? ඈ power cut නේද? අපි කියනවා there was a power cut. There was a power cut කියන්නේ power cut එකක් වුණා කියන එක නේද? නැත්නම් a power cut has happened. power cut එකක් වෙලා තියෙනවා. ඈ අපිට මෙහෙමත් කියන්න පුළුවන් lights went off කියන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය අර ඒ කියන්නේ ඒ ටර්ම් එකේ ප්‍රශ්නයක්වත් නැහැ. lights went off නැත්නම් electricity went off එහෙම කියනවා අතීත කාලෙන් කියනකොට. හරිද? ඒවත් තවුලක් නැහැ. went off කියලා කියන්න පුළුවන්. නැත්නම් there was a power cut කියන්නත් පුළුවන්. right? Suddenly a power cut has happened කිව්වොත් එහෙම වෙලා තියෙනවා කියන්නේ. Suddenly a power cut happened එහෙම කියන්නත් පුළුවන්. a power cut happened. right? ඉතින් එක එක විදිහට කියන්න පුළුවන් ඈ. ඒකේ ප්‍රශ්නයක් කරගන්න එපා නේ. there was a power cut කියලා කියන එක තමයි ගොඩක් අය කරන්නේ. ඉතින් මම දකින විදිහට. ඉතින් අහන විදිහට ඒකේ අවුලක් නැහැ then when in the middle of the lesson while we were conducting the lesson there was a power cut, right? So that's why we couldn't continue the lesson smoothly without interruption. There was an interruption due to power failure. Oh, power cut. Okay. Now the letter K. You know the letter K. Simple letter K. මේක. ඒතකොට මේක දැන් කොහොමද ලියන්නේ? මෙහෙම ඉරක් ගන්න. ඊට පස්සේ මේ විදිහට මේ කොටස අනිවාර්යයෙන්ම මේ පල්ලෙහා කොටසින් ලියන්න. දැන් අපි කතා කර ඉන්නේ මේ මොන අකුරු ගැනද? අපි කතා කර ඉන්නේ දැන් මට තව විනාඩි 15ක කාලයක් තියෙනවා. හරි? වලවලු වෙන් කරපු කාලය. මම පැයක කාලයක් වෙන් කරා. ඉතින් සමහරට පැයම යූස් කරගන්න බැරි වුණා වෙන්න පුළුවන් පවර් කට් එකත් එක්ක මේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක. ඒ වුණාට කමක් නැහැ. මම කියන්නේ අඩුම තරමේ at least 20 minutes a day. Day after day. එහෙම නැත්නම් every other day. හරි? දවසක් කර දවසක් අපිට මේ විදිහට දවසකට විනාඩි 20ක හරි ලෙසන් එකක් ඉගෙන ගන්න. ජීවිතේට ඉංග්‍රීසි රඳව ගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. මේක එන්ඩ් එකක් නැහැ. මේ ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකක් නැහැ. මම කිව්වනේ මම අර ටියුෂන් එකේ තව අවුරුදු 10ක් 15ක් කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාලේ පුරාවටම මම මේක කන්ටිනියු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේක සාර්ථක වෙනවා නම් හරි සාර්ථක වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. හැම වෙලේම උත්සාහ කරන්නේ මොන ඉන්ටරප්ෂන් එක ආවත් කොහොම හරි කරලා මේක සාර්ථක කරගන්න ඕනි කියන තැන ඉන්නවා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොම ඔඩියන්ස් එකක් කමියුනිටි එකක් මේක හරහා ගොඩ නැගෙයිද. ඒවා ඉතින් මෙහෙමයි. ඉතින් අර සමහරවිට ඉතින් අපිට ඒක අපි බලාපොරොත්තු වෙන විදිහට නෙවෙයි වෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ අපි. ඔයාලා මගෙත් එක්ක රැඳිලා ඉන්න කියන එක තමයි මම කියන්නේ. ඉතින් කවුරු හරි කෙනෙකුට ඉතින් මේක ප්‍රයෝජනයක් නැහැ කියලා හිතනවා නම් ඉතින් යන්න හැම වෙලාවකම මම කියන්නේ ඉතින් අර ලීව් වෙලා යන්න අවස්ථාවක් තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේ වැඩක් නැහැ කියලා හිතනවා නම්. නමුත් ප්‍රෝග්‍රෑම් එකේ
ඉන්න කෙනෙකුට මම මොනවා හරි දෙයක් දෙනවා කියන එක හැම වෙලාවෙම මම දකින්න දෙයක්. ඒක ඉතින් මම අර හිතේ මේ මොකුත් තියාගෙන අර දෙන එකක් නෙවෙයි. ඒක නිර්ලෝභීව දෙනවා. හරි. ඒ වගේ තමයි දැන් මේ ලෙසන් එකක් දෙන්නේ. ඉතින් මේ පුංචි පුංචි ලෙසන්ස් මේවා. ඒතකොට මේ ලෙසන් එක සමහරවිට ඔයාලට ලොකු ඉම්පෝටන්ස් එකක් දැනෙන්නේ නැති වෙයි. හැබැයි ඒක කවදා හරි දවසක වාගේ පොඩි ළමෙක් හරි නේද? කසාද බැලලා ළමෙක් හදන දවසකට හරි පුතේ ඔයාලට මේක අහන මේ අයට දැන් මෙතන ළමයි ඉන්න අයත් මේකේ ඉන්න ගෲප් එකේ දැන් අනිවාර්යයෙන් මේගොල්ලෝ රෙකෝඩින් එක බලන 18 දෙනා ඇතුලේ අනිවාර්යයෙන්ම ඉන්නවා. එතකොට ඒ නිසා මේ ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ මේක තමන්ගේ පොඩි කරලා ප්‍රැක්ටිස් කරවන්නත් ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා ඔන්න දැන් මේකේ මම කී හිටි K අක්ෂරය ගැන. ඒතකොට K අක්ෂරය ලියනකොට අනිවාර්යයෙන්ම මේ විදිහට රූල උඩට ඉරක් ගහලා මේ මැදින් තමයි මේක බෙදෙන්න ඕනේ. ඒකේ විදිහට තියෙන්න ඕනේ. ඊළඟට T අක්ෂරය. දැන් මෙතන ඔන්න මේක F අක්ෂරය. මේක F අක්ෂරය. Fox මැකිලා. ඒතර F අක්ෂරෙත් එහෙම උඩට එන අක්ෂරයක්. එතකොට ඔන්න උඩට එන අක්ෂර අපි මෙතන tall letters කියලා හඳුර ගන්නවා. ඒතර tall letters අපිට හම්බ වෙනවා දැන් K අක්ෂරය හම්බුණා. H අක්ෂරය හම්බුණා. H K ඊළඟට F simple F එකත් උසට එන අකුරක්. ඒකෝර එයාගේ උස මේ කුඩ මිට වගේ කොටස මෙහෙම උඩ පැත්තට එනවා. සාමාන්‍යයෙන් F අක්ෂරය අර උඩටම ඔහොම ගෙනihin ලියන්නේත් නෑ. ඉතින් ඒක simple F අක්ෂරය ලියනකොට ඒක තරමක් දුරට ගෙනහිල්ලා මම නමන්න පුළුවන් අපිට මෙතනින්. ඒ කියන්නේ උඩ පොඩි ස්පේස් එකක් තිබ්බට කමක් නැහැ රූල් දෙක අතර යම් කිසි ස්පේස් එකක් තිබ්බට කමක් නැහැ. දැන් මේකේ ගුණත් මෙහෙම චූටි ස්පේස් එකක් තිබ්බට කමක් නැහැ. ගෑවෙන්න ඕනි කියලා එකක් නැහැ. හරිද? අර විශේෂම දේ තමයි ටිකක් අර මෙන්න මේ මැද කොටසින් ඒ බෙදිලා යන එක. නැත්තම් මේකේ අක්ෂරය දැන් මෙහෙම ඉර උසට ගහලා ඉවරලා මෙහෙම කරාට වැඩක් නේද? මේකේ හරි ප්‍රමිතිය නැහැ. මොකද අර මැද රූලින් එතකොට කොහොම උඩට ගිහිල්ලානේ තියෙන්නේ. ඒතර අර මනක්කල්පිත මැද රේඛාව තමන් හැම වෙලාවෙම හිතන්නේ. දැන් ඩබල් රූල් පොත්වල තියෙන කතාවත් ඕකනේ. දැන් ඩබල් රූල් වල ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක පෙන්වන්න තැනක් තියෙනවා උඩ තියෙනවා. එතකොට මේ රූල් තුනකට බෙදලා තියෙන මේ රූල් පොත්වල මේ විදිහට අකුරු ලියන එක පුරුදු කරවන්න තමයි. පොඩි කාලේ මෙහෙම ලිව්වට මේක අර හරි අවබෝධයකින් ලිව්වද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ මෙතන ඉන්න හැමෝම. ඒ කියන්නේ මේ long letters, tall letters, round letters ගැන අදහසක් තියාගෙන ලිව්වද කියන එක මම දන්නේ නැහැ. ඉතින් ඒක හින්දා තමයි මම මෙහෙම ලෙසන් එකක් නිකන් තෝරගත්ත. ඉතින් මේක කියලා දෙන්න ඕනේ කියලා. මොකද මේ writing සම්බන්ධව ගත්තාම සමහර ලාවට ළමයින්ට BD පැටලෙන ඒවා තියෙනවා. D අකුරයි D අකුරයි පැටල ගන්න. ඉතින් අර මේ මූලික අධ්‍යයනයේදී මේ වැරදි ඉතින් වැරදි වෙනවා තමයි හැමෝටින්. නමුත් ඒක හදාගන්න එපා අපි නේද? දැන් W අක්ෂරය මෙතන ලියලා තියෙනවා මේ. ඒක වැරද්දක් නැහැ මේ. අර මේ විදිහට ඒක ඒ රූල් තුල ඉන්න දැන් සමහර අයගේ W අක්ෂරය ඔහොම යනවා. එතකොට එක පැත්තක ඉරක් උසට යනවා. ඔහොම තියෙනවා. එහෙම බෑ. ඒක හරියට තියෙන මම දැකලා තියෙන දේවල් කියන්නේ ඉතින්. හරි X අක්ෂරය වුණත් දැන් මෙතන ඒ ගානට X අක්ෂරය O අකුර ගානටම තියෙනවා. ඒ කියන්නේ දැන් මේ round letters කියලා ඉතුරු වෙන set එකක් තියෙනවනේ. ඒ set එකම එක ගානට තියෙන්න ඕන. round letters ටික round letters විතරක් තියෙන වචනයක් ලිව්වොත්, ඒ කියන්නේ උඩට කෑලි පල්ලෙහාට කෑලි එන්නේ නැති වචනයක් ලිව්වොත් එහෙම ඒක ගානට තියෙන්න ඕනේ. එක උස මිම්මට තියෙන්න ඕනේ. ඒක තමයි මෙතන මම කියන්නේ වැදගත් දේ කියලා. කොහොම හරි. එතකොට දැන් ඔන්න K අක්ෂරය අපිට හම්බුණා උස අක්ෂරයක් විදිහට B අක්ෂරය නේද? B අක්ෂරෙත් උසයින් B එකෙත් ඉර උසට යනවා ඔහොම එන්නේ. ඒතර මැද බෝලේ තමයි අර මැද කොටසේ තියෙන්නේ B අක්ෂරය. හරි. B අක්ෂරයට මිටි දෙයක් එන්නේ නැහැ මෙතන. B අක්ෂරය දාගමුකෝ අපි tall letter එකක් විදිහට. tall letter එක. B is also a tall letter. ඊළඟට T අක්ෂරය. මේ තියෙන T අක්ෂරය පේනවා ඇති. ඒකට ඒකෙත් කොහොම F අකුරේම අනිත් පැත්ත තමයි ඉතින් නේද? F සහ T නිකන් අර ඔළුවෙන් හිටවන කේස් එකක් නේ තියෙන්නේ නේද? T අකුර නම් ඔහොම අනිත් පැත්ත ගෙවොත් ඒක F අකුර වෙනවා. හරිද? එතකොට ඊළඟට L අක්ෂරය. L අක්ෂරය කියන්නේ තනි ඉරක්. තනි ඉරක්. එතකොට මේ තනි ඉර උසට තියෙනුනේ සමහරවිට තනි ඉර නැතුව අර මෙහෙම cursive letters වලදී ඔන්න ඔහොම එකක් ලියන අවස්ථාවක් තියෙනවා. ඒක cursive letters වලට අදාළ L අක්ෂරයක්. සාමාන්‍ය L අක්ෂරය ලියනකොට තනි ඉරක් උස ඉරක් තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? ඒක මේ විදිහට ලිව්වා. ඊට පස්සේ D අක්ෂරය. ඔන්න D අක්ෂරය අපිට හම්බ වෙනවා. මේ විදිහට එයාගේ උඩ කොටස ඔය විදිහට යනවා. right. දැන් ඔන්න ඔය ටික තමයි එතකොට අපිට හම්බෙන long letters නේද? H අක්ෂරය, K අක්ෂරය, B අක්ෂරය, F අක්ෂරය, T අක්ෂරය, ඊළඟට D අක්ෂරය කියන අකුරු ටික L අක්ෂරය කියන අකුරු ටික. ඒතර ඔය අපිට tall letters කියලා හඳුනගන්න පුළුවන්. round letters කියන්නේ others නේද? දැන් මෙතන නැති අනිත් ඒවා ටික. ඒතර අනිත් ඒවා කීයක් තියෙනවද? දැන් මෙතන count එක 5යි නේද? ඒ කියන්නේ long letters 5යි. ඒතර tall letters count එක මෙතන 7යි. tall letters count එක 7යි. ඒතර 7යි 5යි 12යි. ඒතර ඔක්කොම අකුරු කීයද? ඔක්කොම අකුරු තියෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26යි. එතකොට 26න් 12ක් අඩු කරන්න. එතකොට උත්තර එනවා අනිත් ඒවා ටිකට නේද? හරි. පැහැදිලිද? මම පොඩි මේ අකුරු ලියන එක සම්බන්ධව මේ ලස්සන අයිඩියාස් ටිකක් පොඩි අයට ගන්න විදිහේ මේ රූපරාම ටිකක් පෙන්වන්නම්.
ඉතින් මම ඉස්සරහට පොඩි ප්‍රොඩක්ට් එකකුත් බලාපොරොත්තු වෙනවා මේ පොඩි ළමයි වෙනුවෙන් අකුරු හදාගන්න එකක් නිකුත් කරන්න. ඉතින් පොඩිම ළමයි ඉන්න කවුරු හරි මේ වීඩියෝ එක පස්සේ කාලෙක බැලුවොත් ඒගොල්ලන් පුළුවන් කන්ටැක්ට් කරලා ඒ ගැන විස්තර ගන්න. කොහොම හරි මේ ලෙටර් රයිටින් සම්බන්ධව. හරි. කීයද උත්තරේ? 26න් 12ක් අඩු වුණාම කීයද? 26න් 12ක් අඩු වෙනවා කියන්නේ 26න් 5ක් අඩු වුණොත් එම 20 26 6ක් අඩු වුණොත් 6ක් අඩු වෙනවා 6ක් අඩු වෙනවා කියන්නේ 14යි නේද? එතකොට හරි. එතකොට 14ක් අකුරු තියෙනවා. ඒ අනිත් 14ම රවුන්ඩ් ලෙටර්ස් විදිහට තමයි අපි හඳුනගන්නේ. කියන්නේ දැන් එතකොට ඔය රවුන්ඩ් ලෙටර්ස් සෙට් එක ලියනකොට එක ගානට ලියවෙන්න ඕනේ. අපි රවුන්ඩ් ලෙටර්ස් විතරක් එන වචනයක් ලියනවා කියලා හිතන්නකෝ පුතේ. රවුන්ඩ් ලෙටර්ස් විතරක් එන වචනයක් ලියනවා කියලා හිතන්නකෝ. දැන් මේක අපේ රූල නම් අපි දන්නවා දැන් මිඩල් ලයින් එකක් මනක් කල්පිත ලයින් එකක් තියෙනවා. මේ තමයි අපි අකුරු ලියන රූල පාවිච්චි කරන රූල. හරිද? මේක ඇතුලෙන් ලියන්න ඕනේ. ඒතකොට රවුන්ඩ් ලෙටර්ස්ම ලියනවා නම් අපි හිතමුකෝ දැන් ඔවුන් කියන වචනේ. කියන්නේ අයත් වෙනවා කියන වචනේ කොහොමද? W N. ඔහොමනේ ලියන්න ඕනේ. දැන් මේක සරල වචනයක් රවුන්ඩ් ලෙටර්ස් විතරක් තියෙන වචනයක්. ඊළඟට අපි ලියනවා කියන්නකෝ කම් කියන වචනේ මේ C O M E එක ගානට තියෙනද මේ අකුරු ටික එක ගානට තියෙනනේ ප්‍රමිතියට තියෙන. ඒතකොට අකුරු ලස්සනයි සහ පිළිවෙලයි. ඉතින් ওই විදිහට තමයි ලියන්න ඕනේ. මම අර පෙන්නන්නම් කියපු එක මේක ගොඩාක් අර කුඩා ළමයින්ට මේක අපිට පාවිච්චි කරගන්න පුළුවන්. මම ස්ක්‍රීන් ෂෙයා එකකට යන්නම් ඒක දෙන්න. ඔහොම චුට්ටක් රැඳිලා ඉන්නේ. ඒකත් බලන්න. දැන් අපිට විනාඩි 7යි තියෙන්නේ. මේ අකුරු ලියන එක සම්බන්ධව හොඳ ප්‍රොඩක්ට් එකක් ඉස්සරහට දෙනවා කොහොමත්. ලෙටර් රයිටින් වලට අදාළව. නැත්නම් අකුරු කැත අයට පුළුවන්. පොඩි ළමයි ඉන්න අයට පුළුවන් ඒවා රික්වෙස්ට් කරන්න. මම ස්ක්‍රීන් ෂෙයා එකක් දෙන්නම්. බොහොම චුට්ටක් රැඳිලා ඉන්න මේ ලෙටර් රයිටින් සම්බන්ධව කතා කරන්න. හරිද? ලෙටර් රයිටින් සම්බන්ධව අද මට මෙහෙම කතා කරන්න හිතුන එක ටිකක් අහම්බෙකින් වෙච්ච දෙයක්. ඒක එහෙම රයිට් ඒ කියන්නේ ඇල්ෆබෙට් ඒ කියන්නේ අපි මේකට කියන ලෙටර් රයිටින් කියන්නේ හෑන්ඩ් රයිටින් කියලා තමයි කියන්නේ. හරිද? එතකොට අතන හෑන්ඩ් රයිටින් කියන එක කොහොමද වෙන්න ඕනේ? හෑන්ඩ් රයිටින් ඉන්ස්ට්‍රක්ෂන්ස් සහ වර්ක්ෂීට් සම්බන්ධව මම ඉදිරියේදී ඔයාලට හෑන්ඩ් රයිටින් ඉන්ස්ට්‍රක්ෂන්ස් සහ වර්ක්ෂීට් ලබා දෙන්න උත්සාහ කරනවා. මේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒක අවශ්‍ය කරන, ඒ කියන්නේ පොඩි ළමයින්ට හරි මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ කරන කෙනෙක් ඉන්නවා නම් මම දැන් පෙන්නන්නම් මේ කොහොමද හෑන්ඩ් රයිටින් වලදී අපි අර ඒරියාස් තුන බෙදාගන්නේ කියන එක පොඩි ළමයෙකුට කියලා දෙන්න පුළුවන් ලස්සන ඉමේජ් එකක්. I will share the screen. මෙන්න මේ ප්‍රොඩක්ට් සීරීස් එක මම ඔයාලට ඉස්සරහට සිංහල පැහැදිලි කිරීම සහිතව දෙන්න බලාපොරොත්තු වෙනවා. right ඔන්න දැන් ස්ක්‍රීන් ෂෙයා එකේ පෙන්නන්න රෙඩි. ඔහොම ඉන්න. දැන් මොනවද අකුරු කියන එක මතක තියාගන්න. long letters කීයක් තියෙනවද ඒ ටික මතක තියාගන්න. ඒ අතර මේක බලන්න. හරි දැන් පැහැදිලිව පේනවා ඇති ස්ක්‍රීන් එකේ ඉමේජ් එකක් මේ තියෙන්නේ. cat සහ dog කියන වචන දෙක මෙතන ලියලා තියෙනවා. එතකොට දැන් මේකේ හරිද මේ බලන්න most of the letters fit in the middle area. හරිද? ගොඩක් letters middle area එකට තමයි fit වෙන්නේ. හරිද? most of the letters fit in the middle area. ඒ කියන්නේ ඇත්තටම අකුරු 14ක්. දැන් අපි කතා කරා අකුරු 14ක්. කියන්නේ සිම්පල් අකුරු 14ක් fit වෙන්නේ middle area එක. ඒක තමයි round letters කියලා මම හඳුන්වන්නේ. එතකොට මේ ground floor එකක්. එතන මේ නිකන් හරියට grass line එකක් විදිහට පෙන්නනවා. මේ මේ කියන්නේ all letters sit on the grass line. දැන් මෙතන මේ all letters sit on the grass line කියන්නේ හැම අකුරක්ම ඇත්තටම grass line එකේ ගෑවෙන්න ඕනේ. grass line එක කියලා කියන්නේ අපි ලියන රූල. හරිද? එතකොට ඒක දැන් මේ double rule පොතක තියෙනවා වගේ කොටස් තුනකට විතර පෙන්නලා තියෙන්නේ පැහැදිලිනේ. එතකොට දැන් මේක ඇත්තටම ළමයින්ට තමයි දැන් මේ instructions ළමයින්ට පෙන්නන. So your child or students the lines and explain to them what the different lines mean. මේ lines වල තියෙන different එක වෙනස්කම් ටික අපි පැහැදිලි කරන්න ඕනේ. හරිද? paper එකක් අරගෙන. Then have your child or student do the next two student practice pages. ඊළඟ pages ටික මේකේ කරන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මේ ඊළඟ pages ටික මේ විදිහට තියෙනවා. හරිද?
මේ තියෙන දැන් 100 අක්ෂරය ගත්තොත් මේ පොඩි ළමයිට මේක හරිය ඉන්ටරෙස්ටිං. ඒකයි මම කිව්වේ මේ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මේ ප්‍රොඩක්ට් එක ඉල්ලන්න පුළුවන්. ඒක ලැබෙන්න සලස්වන්න පුළුවන් කියන එක. මේක මේ බිස්නස් එකක් මේ ඇඩ් එකක් නෙවෙයි. ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න කවුරු හරි ළමයෙක්ට තමන්ගේ පොඩි ළමයෙකුට මේක ප්‍රැක්ටිස් කරන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ වගේ එකක් තිබ්බොත්. එතකොට ඒක අපි බලමු කොහොමද ඒක ලබා ගන්න කියන එක සම්බන්ධව ඒක contact කරලා ඉල්ල ගන්න පුළුවන්. දැන් ඔන්න some letters have arms that reach up into the sky. මේ සමහර letters වලට තියෙනවා arm, ඒ කියන්නේ අත් තියෙනවා reach into the sky level. sky area කියලා මෙතන බෙදලා තියෙන නිල් පාට area එකක්. ඒ උඩ area එක. ඒ කියන්නේ අර ඇත්තටම අපි ruler කියලා අපි මෙතනින් සලකන්නේ. දැන් මේකේ අපි ගත්තොත් එහෙම මෙන්න දැන් අපි ලියන ruler කියලා සලකන්නේ මෙන්න මේ sky area එකේ line එකයි ඊළඟට මෙන්න මේ ග්‍රාස් ලයින් එක කියලා තියෙන මේ කොළ පාට ලයින් එකයිනේ. ඔතනනේ ලියන්නේ. දැන් මේ සුදු පාට ඒරියා එක නැත්තම් මිඩල් ඒරියා එකේ තමයි ගොඩක් වචන ලියවෙන්නේ. ගොඩක් අකුරු ලියවෙන්නේ. ඒ කියන්නේ අකුරු 14ක් ලියවෙන්නේ එතන. ඒතර අකුරු 5ක් විතරයි මේ ස්කයි ඒරියා එක රීච් කරන්නේ. අකුරු 5ක් නෑ අකුරු 7ක් විතරක් 7ක් රීච් කරනවා ස්කයි ඒරියා එක. අකුරු 5ක් රීච් කරනවා ග්‍රාස් ඒරියා එක. නැත්තම් අන්ඩර්ග්‍රවුන්ඩ් ඒරියා එක කියලා අපිට කියන්න පුළුවන්. ඒක අන්ඩර්ග්‍රවුන්ඩ් ඒරියා කියන්නේ නිකන් පොළොවෙන් පල්ලෙහාට කෑල්ල යොමු කර ගන්නවා වගේ අදහසක්. දැන් අපිට මේකේ දැන් ඊළඟට ඔය ideas ටික ගන්න පුළුවන් මේකේ තව ටිකක් ඉස්සරහට මේකේ most of the letters fit in කියලා. දැන් මේක පැහැදිලි මම හිතන්නේ sky area කියන්නේ උඩ line එකට reach කරන අකුරු ටික. ඒක ඒ sky area එක reach කරන අකුරු තමයි tall letters කියලා හඳුනාගත්තේ. ඒවා tall කියලා කියන්නේ ඒ හින්දා. හරිද? එතකොට middle area එකේ තියෙන අකුරු තමයි round letters. ඒ වගේ හැඩේ round නේ. round හැඩයක් තමයි නිතරම තියෙන්නේ. එතකොට ඒ round letters කියලා මම හඳුන්වපු ටික. underground area එක reach කරනවායි කියන ඒවා තමයි ඔය කිව්ව long letters එහෙම නැත්නම් දිග අකුරු කියලා මම හඳුන්වපු අකුරු. එතකොට ඔන්න ඔය අකුරු වර්ග තුන writing වලදී අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හරි දැන් T අකුර ගත්තාම T අකුර ලියන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ T අකුර මෙහෙම ලියන්නත් පුළුවන්. මේ විදිහට හැඩයට ලියන්න පුළුවන්. නැත්නම් T අකුර කොහොම ලියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. T දෙකම නිවැරදි කියලා දැනට පිළිගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒවා අපි දැනගෙන ඉන්න ඕන කාරණා. හරි ඔන්න මේ එක්ස්ප්ලනේෂන් එක අවසන්. දැන් විනාඩි 2යි තියෙන්නේ. ඉතින් මම ලොකු දෙයක් කියලා දෙන්න ආමුතුවෙන් බලාපොරොත්තු වෙනවා. අද දවසට මේ රයිටිං කොහොමද ලස්සනට අකුරු ටික ලියන්නේ සහ සිම්පල් අකුරු වර්ග මොනවද කියන එක ගැන තමයි පැහැදිලි කරේ. ඒත් එක්කම අර සෙන්ටෙන්ස් එකත් මතක තියාගන්න. The quick brown fox jumps over the lazy dog කියන සෙන්ටෙන්ස් එක. ඒ සෙන්ටෙන්ස් එක ලියන්න දෙන්න ඔයාලගේ ළමයින්ට දීලිවර වෙලා ළමයින්ට හරි කවුරු හරි මේ දැන් වැඩිහිටියෙක් නම් ඔයාගේ මල්නංගිල මල්ලා ඉන්නවා නම් එයාට හරි ලියලා බලන්න ඔයා චෙක් කරලා බලන්න එයාලා හරියටම ලියනවද කියලා පොඩි මේ නිකන් අර ඒ කියන්නේ බලන්න මේ මම මේ කියලා දීපු විදිහට ඔයාගේ ළමයා හරි ඔයාගේ සහෝදරයා හරි මේ පොඩි එක්කෙනා හරි බාල සහෝදරයා හරි මේ අකුරු ලියනවද කියලා. ඒ විදිහට මේ ප්‍රමිතියටද ලියන්නේ කියලා. ඉතින් එහෙම නැත්නම් එයාට එක්ස්ප්ලেইন කරලා දෙන්න ඔයාලට පුළුවන් මේක මෙහෙමයි ලියවෙන්න ඕන කියන එක. සහ ඔයා ලියනකොටත් ඔයා සැලකිලිමත් වෙන්න. ඔයා කලින් P අකුර ලියද්දි වැරද්දුවා වෙන්න පුළුවන්. H අකුර ලියද්දි වැරද්දුවා වෙන්න පුළුවන්. K අකුර ලියද්දි වැරද්දුවා වෙන්න පුළුවන්. ඒ වැරද්ද හදාගෙන ඉස්සරහට යන්න කියන එක තමයි මම කියන්නේ. හරි ඉතින් ඔන්න අද දවසෙත් every other day program එකට වීඩියෝ එකක් රිලීස් කරගන්න පුළුවන් වුණා කොහොම හරි. බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් තව වැදගත් දේවල් එක්ක එන්න. ඉතින් මේක මෙන්න මේ කොටස බලන්න. මේකේ ලස්සන ඉන්ටරෙස්ටිං විදිහට අකුරු ලියන එක සම්බන්ධව ප්‍රැක්ටිස් කරන මෙතඩ් එකක් තමයි තියෙන්නේ. දැන් මේ වෙන්නේ නැද D අක්ෂරය එහෙම ගත්තාම හරියට බල්ලෙක් වගේ ඇඳලා නේද? මේක හරි මේකට කියන්නේ ඉනෝවේටිව් මෙතඩ් එකක් මම දකින. මේක ඔයාලට යොමු කරන්න පුළුවන් දෙම්ම අක්ෂරය. පොඩි ළමයිට අකුරු පුරුදු කරන්න ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපිටත් පොඩි කාලේ මෙහෙම තිබ්බනම් කොච්චර හොඳද වගේ නිකන් එකක් එනවා. මේ හැම එකටම ස්ටෝරි එකක් වගේ නිකන් තියෙනවා. දැන් N අක්ෂරය ගත්තාම මේක අපේ ඇඟිලි නියපොත්තක් නේල් එකක් වගේ නේද? නේල් කියන එකත් එක්ක ඒක ඔලුවට දාගන්න යන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙතන දීලා තියෙන්නේ lesson 9 කියලා. හරි. ඉතින් මේක අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් මේ වීඩියෝ එක බලලා නේද මේ letter writing සම්බන්ධව මේ සැලකිල්ලක් දක්වන කෙනෙක් ඉන්නවනම් contact කරන්න මගේ number එක. right හරි. ඉතින් ඒ note 76 නේද 4035599 right හරි. එහෙනම් අදට අවසන්. ආය අපි තවත් දවසකින් හම්බෙමු කොහොම හරි කරලා මේ ප්‍රෝග්‍රෑම් එක සාර්ථක කරගමු. පුළුවන් අය ලයිව් සම්බන්ධ වෙන්න වීඩියෝස් ලයිව් බලන්න රෙකෝඩින් එක හරි බලලා නේද වැඩි කරගන්න. right එහෙනම් goodbye.